නරේන්ද්‍ර මෝදි මහතා ලබන මාස 4 වෙනිදා සිට 6 වෙනිදා දක්වා මෙරට රාජ්‍ය සංචාරයක නිරත වන බව අද ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළා. මේ අතර මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ එම සංචාරය අතරතුර ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරියා හමුවේ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි. ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ලබන මාස 4 වෙනිදා සිට 6 වෙනිදා දක්වා ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත වන බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය අද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. ඉන්දිය අග්‍රාමාත්‍යවරයා සමග විදේශ කටයුතු අමාත්‍යවරයා, ජාතික ආරක්ෂක උපදේශකවරයා, විදේශ ලේකම්වරයා සහ ඉන්දිය රජයේ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකුද මෙම සංචාරයට එක්වන බව එම නිවේදනයේ දැක්වුණා. මෙම සංචාරයේදී ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙන්ම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළ ඉන්දිය අග්‍රාමාත්‍යවරයා ජයශ්‍රී මහ බෝසමිඳුන් වැඳ පුදා ගැනීමටත් ඉන්දිය රජයේ සහාය ඇතිව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ව්‍යාපෘති කිහිපයක් විවෘත කිරීමටත් එක්වනු ඇති බවද විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්. දෙරට අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම් කිහිපයක්ද ඉන්දිය අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරය අතරතුර හුවමාරු කර ගැනීමටද නියමිත බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා. මේ අතර අද ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය හමුවේදීද මෙම සංචාරය ගැන මෙලෙස අදහස් පළ වුණා. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර බලශක්ති සබඳතාව, ඩිජිටල්කරණය, ආරක්ෂක, සෞඛ්‍ය, බහුවංශ ප්‍රධාන ආධාර වැනි ක්ෂේත්‍ර ආවරණය වන පරිදි අවබෝධතා ගිවිසුම් හුවමාරු කර ගැනීමට නියමිත වනවා. ඒ වගේම මෙම සංචාරයේ කැපී පෙනෙන සිදුවීමක් ලෙස ද්විපාර්ශ්වික හවුල්කාරීත්වයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සාම්පූර්ණ බලශක්ති ව්‍යාපෘතියේ මුල්ගල් තැබීමේ උත්සවයටත් මෝදි අග්‍රාමාත්‍යවරයා එක්වනවා. Solar energy project. This is in many senses going to be a milestone in the bilateral partnership.